ඇත්තටම කොහොමද මේ බැංකු සල්ලි හොයන්නේ? ගොඩක් අය හිතන්නේ බැංක් එකක් කියන්නේ සල්ලි ගබඩා කරන තැනක් කියලා. ඒ කියන්නේ අපි සල්ලි ඩිපොසිට් කරනවා, බැංක් එක අපේ සල්ලි ආරක්ෂිතව තියන් ඉන්නවා. ඊට පස්සේ බැංක් එකෙන් අපිට ඉන්ට්‍රස්ට් එකක් පේ කරනවා. ඒ වුණාට කොහොමද මෙහෙම බැංකුව සල්ලි හොයන්නේ? ඉතින් මේකට බැංක් කරන්නේ සල්ලි ණයට දෙන එක. හැබැයි මේ සල්ලි ණයට දෙන්නේ ප්‍රින්ට් කරලා නෙමෙයි. ඒ වෙනුවට ඒගොල්ලන් කරන්නේ අපේ account එකේ තියෙන සල්ලි අපිට ඕන ගානට වැඩි කරලා දෙන එක. නැත්නම් සල්ලි මවන එක. ඉතින් මේක තමයි ඕනම බැංක් සිස්ටම් එකක ෆවුන්ඩේෂන් එක. ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මෙහෙම බැංකු සල්ලි මවන්නේ. ඒ වගේම බැංකු කොහොමද සල්ලි හොයන්නේ. ඒ වගේම මේ සිස්ටම් එකේ තියෙන රිස්ක් එක මොකක්ද කියලා. අපි ගොඩක් වෙලාට හිතන්නේ බැංකු ලෝන්ස් දෙන්නේ අපි ඩිපොසිට් කරලා තියෙන සල්ලි වලින් කියලා. හැබැයි බැංකු කරන්නේ ඊට වඩා වෙනස්ම දෙයක්. ඒ වෙනුවට බැංකු වලට තියෙනවා සල්ලි මවන සිස්ටම් එකක්. අපි ඒකට කියනවා ෆ්‍රැක්ෂනල් රිසර්ව් බැංකින් කියලා. නැත්නම් තව විදිහට කිව්වොත් ඒක ඉන්ෆිනිට් මනි ග්ලිච් එකක්. අපි දැන් එක්සැම්පල් එකක් බලමු. හිතන්න කවුරු හරි කෙනෙක් බැංකුවේ ලක්ෂයක් ඩිපොසිට් කරනවා. බැංකුව කරන්නේ ලක්ෂයෙන් එක කොටසක් නැත්නම් ෆ්‍රැක්ෂන් එකක් 10%ක් වගේ. ඒ කියන්නේ රුපියල් 10000 රිසර්ව්ස් විදිහට තියාගන්නවා. ඊට පස්සේ ඉතුරු 90000 බැංකුව කරන්නේ තව කෙනෙක්ට ලෝන් එකක් හැටියට ණයට දෙනවා. එතකොට මේ ට්‍රාන්සැක්ෂන් දෙකෙන් බැංකුව 1,90,000ක් ක්‍රියේට් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ලක්ෂයක් ඩිපොසිට් කරාම ඒ ලක්ෂෙත් බැංකුවේ තියෙනවා. ඊට පස්සේ තව කෙනෙක් බැංකුවෙන් 90,000ක ණයක් ගන්නවා. ඒ 90,000 අයිතිය තියෙන්නේ බැංකුවට. දැන් මේ 90,000 ණයට ගත්ත කෙනා කරන්නේ ඒ 90,000 තව කෙනෙක්ට බිස්නස් එකකට හරි නැත්නම් ණයක් ගෙවන්න හරි දෙනවා. දැන් එයා කරන්නේ ඒ 90,000ම ඒ බැංකුවේම ආපහු ඩිපොසිට් කරනවා. දැන් බැංකුව කරන්නේ ඒ සල්ලි වලින් 10%ක් රිසර්ව් එකට ඇඩ් කරනවා. ඊට පස්සේ ඉතුරු 81,000 ආපහු ණයක් හැටියට කාට හරි දෙනවා. දැන් බැංකුවේ අර කලින් ඩිපොසිට් කරපු ලක්ෂය 10,000යි මේ 90,000 එක 19,000ක රිසර්ව් එකක් තියෙනවා. ඊට පස්සේ ඉතුරු 81,000 ණයක් හැටියට කාට හරි දෙනවා. ඉතින් මේකට අපි කියනවා මොන්ටවේ මල්ටිප්ලයි ඉෆෙක්ට් එක කියලා. නැත්නම් ගොඩක් අය කියන්නේ ඉන්ෆිනිට් මනි ග්ලිච් එක කියලා. ඉතින් මේ වගේ බැංකුවට පුළුවන් අර මුලින්ම ඩිපොසිට් කරපු ලක්ෂයෙන් තව ලක්ෂ 10ක් නැත්නම් මිලියනයක් මවන්න නැත්නම් ක්‍රියේට් කරන්න. ඉතින් අපි අපේ එක්සැම්පල් එක ගත්තේ රුපියල් ලක්ෂයයි. අපි හිතුවොත් කෝටි 100ක් නැත්නම් කෝටි 1000ක් වගේ ගත්තොත් බැංකුවට පුළුවන් අපිට හිතා ගන්නවත් බැරි විදිය මුදල් ප්‍රමාණයක් ඉකොනොමි එකේ ක්‍රියේට් කරන්න. ඉතින් මේක තමයි ලෝකේ තියෙන ඕන බැංකුවක් රන් වෙන ෆන්ඩමෙන්ටල් සිස්ටම් එක. බැංකුවක් ඒගොල්ලන් ගාව තියෙන සල්ලි වලින් රිසර්ව් හැටියට වෙන් කරලා තියෙන සල්ලි ප්‍රමාණය සහ පාවිච්චි කරන සල්ලි ප්‍රමාණය අතර අනුපාතයට නැත්නම් රේෂියෝ එකට අපි කියනවා ලික්විඩිටි කවරේජ් රේෂියෝ එක කියලා. ඉතින් මේ ණයට සල්ලි ගන්න එකේ සහ ණයට සල්ලි දෙන එකේ පාලනයක් නැති වුණොත් මේක ලූප් එකක් වෙනවා නැත්නම් මනි ග්ලිච් එකක් වෙනවා. හැබැයි මේ සිස්ටම් එකේ ලොකු රිස්ක් එකකුත් තියෙනවා. හිතන්න බැංකුවේ ඉන්න හැම කස්ටමර් කෙනෙක්ටම ඒගොල්ලන්ගේ සල්ලි ආපහු ගන්න ඕන වෙනවා. හැබැයි එතකොට බැංකුවට හැමෝටම දෙන්න තරම් සල්ලි නැහැ. මේකට හේතුව තමයි ඒ සල්ලි ලෝන් හැටියට අනිත් අයට දීලා තියෙන හින්දා. ඉතින් මේ වගේ හදිසි අවශ්‍යතාවයකදී ලංකාවේ තියෙන බැංකුව ආරක්ෂා කරගන්න ලංකාවේ තියෙනවා SLDIS නැත්නම් ශ්‍රී ලංකා ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එකක් කියලා එකක්. ඉතින් මේක රෙගියුලේට් කරන්නේ ශ්‍රී ලංකාවේ මහ බැංකුවෙන්. ඉතින් මේකේ ප්‍රධාන අරමුණ තමයි ලංකාවේ තියෙන බැංකුවල බැංක් ඩිපොසිට් ආරක්ෂා කරන එක. එතකොට ලංකාවේ තියෙන ඕනම බැංකුවක කෑෂ් තියාගන්න ඕන ප්‍රසන්ටේජ් එක තීරණය කරන්නේ මේ ස්කීම් එකෙන්. හැබැයි මේ වගේ සිස්ටම් තිබ්බත් රටක ඉකොනොමි එකේ පර්ෆෝමන්ස් අනුව බැංක් ක්‍රයිසිස් ඇති වෙන්න පුළුවන්. උදාහරණයකට චීනයේ ෆ්‍රැක්ෂනල් රිසර්ව් බැංකින් සිස්ටම් එක පහුගිය කාලේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තිබ්බා. මේකට හේතුව තමයි චීනයේ රියල් ස්ටේට් මාකට් එකේ තිබ්බ ඩිමාන්ඩ් එක වේගයෙන් අඩු වුණ එක. ඉතින් කෙටියෙන් කිව්වොත් මෙතනදී උනේ චීනයේ රියල් ස්ටේට් කම්පැනිස් චීනයේ ඇත්ත හවුසින් ඩිමාන්ඩ් එකට වඩා හවුසින් සප්ලයි එකක් ඇති කළා. මේකෙන් ඒ කම්පැනිස් වලට ඒගොල්ලන් බලාපොරොත්තු වුණු ලාභය නැති වුණා. මේ හින්දා බැංක්ස් වලට ඒ කම්පැනිස් වලින් ලැබෙන තිබ්බ ඉන්ට්‍රස්ට් එකත් ලැබෙන්නේ නැතුව ගියා. මේ හින්දා චීනයේ තිබ්බ විශාල රියල් ස්ටේට් කම්පැනි කිහිපයක් වංකොලොත් වුණා. ඒ වගේම බැංකු වලට ඒ කම්පැනිස් වලින් ලැබෙන තිබ්බ ඉන්ට්‍රස්ට් එකත් ලැබෙන්නේ නැතුව ගියා. ඉතින් මේ වගේ හදිසි අවස්ථාවකදී බැංකුවකට මුහුණ දෙන්න පුළුවන්ද කියලා බලන්න ඕනම රටක මහ බැංකුවකින් කරන ටෙස්ට් එකක් තියෙනවා. අපි ඒකට කියනවා ස්ට්‍රෙස් ටෙස්ට් කියලා.
ඉතින් ලංකාවේ මේ ටෙස්ට් එක නියාමනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව.